API එකක් කියන්නේ මොකද්ද? backend එකක් build කරද්දී අපිට ඕන වෙන most important concept එක. ගොඩක් කට්ටිය දන්නවා API එකක් කියන එක අපිට ඕන වෙන්නේ අපේ front end එකයි database එක අතර communicate කරන්න කියලා. ඇත්තනේ. ඒ කියන්නේ front end එකේ තියෙන්නේ එක්ක data display එකක් එහෙම නැත්නම් data gather කරන්න ඕන user flows ටිකක්. උදාහරණයක් විදියට බැලුවොත් ඕගොල්ලෝ අපේ program එකකට enroll වෙද්දී මුලින්ම මොකක් හරි program එකක් select කරලා enroll now ඔබනවා. එතකොට අපි දන්නවා හරි මොන program එකකටද ඔයා enroll වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයා information ටික fill කරනවා. ඔයාගේ name, email addresses, home addresses ඒ දේවල් ටික. එතනින් ඉස්සරහට ගියාම ඔයා කියනවා ඔයා bank transfer ද pay කරන්න කැමති pay here. ඒකට bank transfer නම් ඔයා click කරේ ඊට පස්සේ එතනින් ඔයා pay කරපු slip එක upload කරනවා. ඒතර මේ ඔක්කොම flows හදලා තියෙන්නේ මොකටද? ඔයාගෙන් data gather කරන්න එහෙම නැත්නම් ඔයාට data පෙන්නන්න. උදාහරණයක් විදිහට ඔයාලට අපේ ගාව තියෙන ඔක්කොම all boot camps ටික බලන්න නම් ඔන්න ඔය විදිහට ක්ලික් කරලා ගියාට පස්සේ ඔයාලට view එකේ අපේ ගාව තියෙන ඔක්කොම boot camps ටික fetch වෙලා එනවා. ඒකට එන්න පොඩි වෙලාවක් යනවා. ඔයා enroll වෙච්ච boot camps මොනවද කියලා ඔයාලට බලන්න ඕන නම් ඔයා student portal එක ක්ලික් කරාම ඔයාලට ඒ ඔයා enroll වෙලා තියෙන boot camps ටික fetch වෙලා එනවා. ඒතර ඔතනදී මොකද වෙන්නේ? දේවල් කීපයක් වෙනවා. data get කරන්න. ඒ කියන්නේ මොනවා හරි අපේ ගාව තියෙන boot camps ඔයාලට බලන්න නම් අපි data get කරන්න ඕන. ඔයා get request එකක් කියලා දෙයක් යවනවා. අපි මේක තව දුරටත් ඉගෙන ගමු. ඊට පස්සේ ඔයාට මොනවා හරි data ටිකක් යවන්න ඕන නම් server එකට. මේ විදිහට දැන් ඔයාගේ email address එක, name එක, ඒ දේවල් ටික fill කරලා enter කරුවාට පස්සේ මොකද වෙන්නේ? ඔයාගේ data යනවා backend එකට. හිතන්න ඔයාට update profile එකක් වගේ වැඩක් කරන්න ඕන කියලා. ඔයාගේ Facebook එකේම ඔයාගේ name එක, user name එකේම update කරන්නේ. එහෙනම් ඒ update request එක අලුතෙන් data යවනවා වගේ හැසිරීමක් තමයි. හැබැයි අපි මීට කලින් data එකක් එතෙන්ට දීලා තියෙනවා. ඔයාගේ user name එකට but දැන් ඒ name එක වෙනස් කරන්න ඕන. ඊළඟට අපිට බැලුවොත් delete කරන්න. අපි සමහර profile picture එක delete කරම කරලා දාන්නේ. එහෙනම් delete. ඒතකොට ඇත්තටම at the first place ඔයාට මෙන්න මේ තමයි අපිට මොන data එකට වුණත් කරන්න පුළුවන් operations කියලා තේරෙනවා නම් at the first place it is good. ඒ කියන්නේ ඔයාට API එකක් කියන එකේ fundamentalම concept එක තේරුණා. අපිට උදාහරණයක් විදිහට අපි ගමු database එකේ තියෙන මෙන්න මේ වගේ data table එකක්. එතකොට මෙන්න මේ table එකේ ඔයාට තියෙනවා price කියලා ගමුකෝ. එතකොට price, quantity, name ඒ product එකට unique identifier එකක් දෙනවා. හරිද? එතකොට ඔයාට මෙතන තියෙන මේ ඕනම මේ එක row එකක් ඔයාට එක product එකක් විදිහට consider කරන්න පුළුවන්. එතකොට මේ ඕන product එකකට බැලුවොත් ඔයාට පුළුවන් ඒ අලුත් product එකක් කැමති නම් මෙන්න මෙහෙම add කරන්න. මෙහෙම අලුත් product එකක් add කරද්දී ඔයාට පුළුවන් ඔයා database එක add කරද්දී එයා අනිවාර්යයෙන්ම මෙතෙන්ට unique identifier එකක් දාගන්න. මොකද ඕනම product එකක් අපිට uniquely පුළුවන් වෙන්න ඕන identify කරන්න. ඒතර ඔයා හිතන්නේ X003 කියලා දාගන්න කියලා මොකක් හරි මෙහෙම unique identifier එකක් දාගන්න. හැබැයි දැන් අපි ආයි තියෙන data එකක් ගැන හිතමු. ඔයාට මේ තියෙන data දෙකම get කරන්න ඕන නම් ඔයා get all කියලා idea එකක් තියෙනවා. ඔයාට මේ ඔක්කොම data ටික එක සැරේ fetch කරන්න පුළුවන්. එහෙම නැත්නම් යම් කිසි data එකක් විතරක් select කරලා මෙන්න මේ X001 කියන ID එකට අදාළ data එක විතරයි මට ඕන කියලා ඔයාට පුළුවන් මෙන්න මේ data එක විතරක් fetch කරලා ගන්න. ඔයාට ඕන වුණොත් දැන් ඔයා දැක්ක අලුත් data එකක් add කරන situation එක ඔයා දැක්ක මෙන්න මේ විදිහට මට පුළුවන් අලුත් data එකක් මේ row එකට add කරන්න කියලා. තියෙන data ටික ඔක්කොම ඔයාට get කරන්න get all වගේ idea එකක් තියෙනවා. එක data එකක් විතරක් get කරන්න නම් ඔයා මොකද්ද ඕන කියලා data එක මෙතන මෙන්න මේ identifier එක දුන්නාට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ අදාළ data එක fetch කරලා දෙන්න. ඊට අමතරව ඔයාට පුළුවන් මොනවා හරි හිතන්නකෝ මෙතන price එක වැරදි. මේක 499 නෙමෙයි 599. එහෙමනම් ඔයා මොකද කියන්නේ? ඔයා කියනවා මට මෙන්න මේ unique identifier එක තියෙන data row එක තියෙනවානේ. මෙන්න මේ data row එකේ price එක කියන එක වැරදි. මම එයාට අලුත් price එකක් එවනවා 599 කියලා එතන update කරනවා. ඒතර මෙතන මේ විදිහට 599 කියලා update වෙන්න ඕන. මම මේ තාම නෑ පොඩි interface එකක් ඔයගලන්ට දෙන්නේ. ඇත්තට මේ API එකකට කියලා අපි primarily කරගන්න උත්සාහ කරන්නේ මොකක්ද කියන්නේ? මෙතනින් එහාට business requirement එකට ගොඩාක් මේ ඔයාලට functionalities features දේවල් තියෙනවා. ඔයාලට authenticate කරන්න, authorize කරන්න, අදාළ users වලට විතරක් data වෙනස් කරන්න, data බලන්න, data edit කරන්න දෙන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. හරිද? ඒව පස්සේ. but දැනට ඔයා primarily බැලුවොත් API එකක් කියලා දෙයක් කරන්නේ මෙන්න මේ database එකේ තියෙන data වලට ඔයාට එක එක ඒවා කරන්න පුළුවන් වෙන විදියට API එකේ ඔයා logics ටික ලියනවා.
ඒක කරන්න මෙන්න මෙහෙම. අපි පටන් ගමු ප්‍රයිමරිම යූස් කේස් එක. යූසර් කෙනෙක් ඔයා හිතන්න මේ ෆ්‍රන්ට් එන්ඩ් එක තියනවානේ. මේ ෆ්‍රන්ට් එන්ඩ් එකට යූසර් කෙනෙක් එනවා. ඇවිල්ලා මේ යූසර් අපි ගාව තියෙන ඔක්කොම ප්‍රොඩක්ට්ස් ටික බලන්න ඕනේ. ඒකනේ වෙන්නේ. ඔයා සාමාන්‍යයෙන් Daraz වගේ වෙබ්සයිට් එකකට ගියොත් Daraz එකට ඔයා ලොග් වෙච්ච ගමන් නැත්තම් Mimosa clothing ගමු. ඔයා හිතන Mimosa clothing වලට ගිය ගමන් ඔයාට ඒගොල්ලෝ ගාව තියෙන ප්‍රොඩක්ට්ස් ටික ඔක්කොම පේන්න පටන් ගන්නවානේ. ඒතර ඒගොල්ලන්ගේ database එකේ ඇඳුම් ටික ස්ටෝර් වෙලා තියෙනවා ඇත්ත මෙන්න මේ විදිහට වෙන්න පුළුවන්. right? තව ගොඩාක් රෝස් ඇති මම මෙතන ඩොට් තුනක් දාලා තියෙන මේ වගේ තව ගොඩක් රෝස් ඇති මේ ප්‍රොඩක්ට් එක ගැන ඉන්ෆර්මේෂන් තියෙන. සහ මම මේ database එකේ එක ටේබල් එකක් විතරයි පෙන්නුවේ. සමහර විට එක ප්‍රොඩක්ට් එකක ඉන්ෆර්මේෂන් ගන්න ටේබල්ස් දෙක තුනකින් අපිට රිලේෂන්ෂිප්ස් බිල්ඩ් කරලා data fetch කරන්න වෙයි. ඒක data කොහොමද fetch කරන්නේ? ඒ database management. හරිද? ඒක ඕගොල්ලෝ වෙනම ඉගෙන ගන්න ඕන දෙයක්. මෙතනදී තියෙන හරි data fetch කරන්න ඕන queries මොනවද කියලා අපි දන්නා. but ඒක fetch කරන්න ඕන කියලා front end එක කොහොමද back end එකට ඇවිල්ලා කියන්නේ. මට මෙන්න මේ products කියන ටික තමයි ඕන කියලා. ඒතර ඒක තමයි අපි දැන් මේ ඉගෙන ගන්න යන්නේ. හරිද? අපි හිතකොට මෙන්න මේ table එකට නමක් දෙමු product table කියලා. ඒතර මේ තමයි user table එක. user table එකේ අපි ගමු name එක, email එක, තව ගොඩක් එයාගෙන information තියෙනවා. ගැම්මයි dot තුනක් තිබ්බේ. අවසානයේ user type එක තියෙනවා. හරි. ඒතර මේ වගේ database එකේ ගොඩක් table තියෙනවා. ඒතර දැන් ඔයා දන්නවා මට data වලට කරන්න පුළුවන් එක එක දේවල් තියෙනවා get මෙන්න මෙතන තියෙනවා get post update delete. මෙන්න මේ ටික primarily මට ඕනම data row එකකට කරන්න පුළුවන්. මට data ටික තියෙන data ටික read කරන්න පුළුවන්. අලුතෙන් data මට include කරන්න පුළුවන් data rows විදියට. මට තියෙන data එකක මොනවා හරි column එකක් update කරන්න පුළුවන්. ඒ වගේම මට මුළු row එකක්ම delete කරලා දාන්නත් පුළුවන්. එතකොට මේ තමයි කරන්න පුළුවන් operation ටික. ඒ ඔපරේෂන් ටික කරන්න ඕන කාටද? දැන් මෙතන product table එක තියෙනවා, user table එක තියෙනවා, production database එක බැලුවොත් ඔයගලන්ට සමහර tables ලක්ෂයක් වුණත් බලා ගන්න පුළුවන් වෙයි. දැන් එක එක programming languages වල frameworks එක එක විදියට අපිට APIs කොහොමද code programmatically define කරන්න කියලා අපිට එක එක විදිහේ options දීලා තියෙනවා. හැබැයි සරලම idea එක තමයි අපි කොයි වෙලෙත් programming වලදී location එකක් කියන එක define කරන්නේ ගොඩක් වෙලාවට URL එකක් විදියට. right දැන් ඔයාලා මෙතන Excalibur draw කියන්නේ base URL එක අපේ page එකට. stem link එකට බැලුවොත් stem link එකේ stemlink.online කියන එක නැත්නම් www.stemlink.online කියන්නේ ඔයගලන්ට පේනවා අපේ base URL එක. ඒ base URL එකෙන් එහාට ගිහිල්ලා මට පුළුවන්. අපේ stem link වල අපි product වලට කියන්නේ boot camps කියලා. එතකොට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මෙන්න මේ stemlink.online/bootcamps කියලා define කරොත් ඒ කියන්නේ මේ අපේ base URL එකනේ. මේක තමයි අපේ domain එක. එතකොට අපේ domain එකට පස්සේ තියෙන්නේ මෙන්න මේ තියෙන අපේ ඊළඟට තියෙන URL එකක්. එතනින් එහාට additionally add වෙන URL part එකක්. එතකොට මම මේ විදිහට front end එකෙන් back end එකට request එකක් ගහද්දි මම ඒ base URL එකෙන් එහාට මම request කරන location එක මොකද්ද? /bootcamps කියලා. එහෙනම් අපේ නිකන් උදාහරණයක් මම පෙන්නපු products වගේ stem link එකට අදාළ වචන තමයි bootcamps. එතන මෙන්න මේ විදිහට අනිවාර්යෙන් user මොනා හරි /url එකක් දෙන්න ඕන මට මෙන්න මේ location එකේ data තමයි ඕන කියලා. එතකොට ඔයා හිතන්න දැන් අපේ විදිහට user මෙන්න මෙහෙම request එකක් කරනවා. එයා කියනවා එයා මුලින්ම කියනවා මට මොකක්ද ඕන get කරන්න data. right? මට ඔක්කොම data ටික get කරන්න ඕන. ඔන්න එයා mode එක කිව්වා. ඊළඟට එයා කියනවා get කරන්න ඕන මොනවාද කියලා එයා කියනවා. මට get කරන්න ඕන products. මෙන්න මෙහෙම request එකක් user කෙනෙක් ගහනවා නම් අපේ API එකේ අපි ලියලා තියන්න ඕන logic එකක් මෙහෙම request එකක් ආවොත් handle කරන්න පුළුවන් වෙන විදිය. එතකොට මම ලියන්න ඕන මේ products කියන data table එකට මිනිස්සුන්ට කරන්න පුළුවන් ඔක්කොම combinations වලට API routes. අපි මේකට කියනවා API routes define කරනවා කියලා. ඒ කියන්නේ user කෙනෙකුට product table user කියන්නේ අපේ අනිවාර්යෙන් ඒක client කෙනෙක් වෙන්න පුළුවන් admin කෙනෙක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට මේ data වලට එක එක දේවල් කරන්න ඕන නේ. ඒගොල්ලන්ට data බලන්න ඕන, වදන්නවා, update කරන්න ඕන, delete කරන්න ඕන, edit කරන්න ඕන. ඒතර ඒවා කරන්න ඕන විදිය කොහොමද? ඒතර ඒවා කරන්න ඕන නම් ඔයා මුලින්ම API එකේ
ඒ ඇක්සස් ටික ලියලා තියන්න ඕන. ඒතර එහෙම දේවල් වලට ඒ යූසර් කරන්න දෙන්න ඕන නම් ඔය යූසර්ස් රික්වෙස්ට් කරන්න පුළුවන් හැම කම්බිනේෂන් එකකටම ඔයා මේ විදිහට රවුට්ස් ලියලා තියෙන්න ඕන. උදාහරණයක් විදියට අපි කියනවා get කියලා රික්වෙස්ට් එකක් ආවොත් හරිද? කාටද? මම කියනවා products වලට. products කියන එකට get කියලා රික්වෙස්ට් එකක් ආවොත් මම මේ එක definition language එකකින් මේ define කරන්නේ. මේ get කියන්නේ mode එක. පස්සේ ඒ mode එකට පස්සේ මම brackets open කරනවා. ඒ brackets වල පළවෙනිම parameter එක තමයි මොකද්ද? මොකද්ද route එක කියන එක. අපිට usersලා කියන table එක නම් target කරන්නේ. අපි මෙතන ලියනවා get user කියලා. users කියලා. හරිද? එතකොට මෙන්න මෙතන තියෙන වචනට මෙතන තියෙන වචනට exactly මෙතන තියෙන වචනේ සමාන වෙන්න ඕන කියලා දෙයක් නැහැ. right? but ගොඩක් වෙලාවට හොඳ පුරුද්දක් තමයි database එකේ data table එකේ තියෙන නමම අපි plural කරලා මෙන්න මේ විදියට location එකක් අපි define කරන එක. තාම වැඩේ තේරෙන්නේ නැත්නම් බය වෙන්න එපා. මේ වැඩේ ඉස්සරහට යද්දි තේරෙයි. හරිද? ඊට පස්සේ ඔන්න ඔයා මොකද්ද කරන්න ඕන mode එක කියලා define කරා get කියන mode එක තමයි දැන් ඕන. මොන location එකකටද කරන්න ඕන products කියන තැනට. හරි. ඊළඟ දේ තමයි දැන් මේ get කියන mode එකෙන් products කියන location එකට request එකක් ආවොත් මොකද්ද කරන්න ඕන? අන්න එතනදී අපි ලියනවා මොකද්ද? function එකක්. right? අපි එතනදී ඔන්න function brackets open කරලා කියනවා get කියන mode එකෙන් මට ආවොත් request එකක් දැන් මොකද්ද කරන්න ඕන කියලා. මෙන්න මෙතන තමයි මම ලියන්නේ data fetching logic from කොහෙන්ද? the database. එතන මෙන්න මේ function එක ඇතුළේ තමයි අපි මොකද කරන්නේ? data fetching logic එක ලියන්නේ. ඒතර ඔයාලට මේ function body එකක් තියෙන නිසා ඔයාලට ඕන විදියට මේ request එකට අදාළ customizations ලියන්න පුළුවන්. user type එක ඔයා check කරලා මේ අදාළ විදිය user කෙනෙක්ද නැද්ද ඒ ඔක්කොම දේවල් ඔයාලට මෙන්න මෙතන check කරන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ function එක ඔයාලට කැමති විදියකට ලියන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේකට තමයි ඔයා API endpoint එකක් define කරනවා කියලා කියන්නේ. එතකොට තේරුම් ගන්න මෙතන මම තාම මේක ලියලා ඉවර නැහැ. තව වැඩ තියෙනවා කරන්න. මේ location එකට අපි හිතන්නකො front end එකකින් request එකක් එද්දි ඒ request එකේ අපිට සමහර information store කරලා එවන්න ඕන back end එකට. උදාහරණයක් විදියට අපිට ඒ user ගේ මොනවා හරි authentication එකක් තියෙනවා නම් ඒ authentication වල information. කියන්නේ user ID එකක් හරි මොකක් හරි තියෙනවා කියලා හිතන්නකො මේ request එක කරන user ගේ ඒ user ID එක. ඔයා හිතන්නේ මේ user ගේ IP address එක වෙන්න පුළුවන්. user මේ request එක කරද්දී එයා use කරන mobile device එක වෙන්න පුළුවන්. අන්න ඒ information front end එක back end එකට එවනවා. නැත්නම් අපේ API එකට එවනවා. එව්වට පස්සේ ඒ information අපිට read කරන්න මොනවා හරි object එකක් තියෙන්න ඕන. අපි ඒක ගන්න විදියක් තියෙන්න ඕන. අපි මේ function එක ඇතුලේ අපි request කියලා පොඩි object එකක් තියෙනවා. මේ object එකට තමයි මේ front end එකෙන් එන information ඇවිල්ලා set වෙන්නේ. මෙන්න මේ request කියන REQ කියලා මම සරලව ලිව්වේ. මෙන්න මේ request කියන object එකට මොකද වෙන්නේ? අපිට ඒ front end එකෙන් එන information ඇවිල්ලා set වෙනවා. කොහොමද එහෙම set වෙන්නේ? කවුද එහෙම set කරන්නේ? වැඩි හිතන්න එපා. අපි ඒව පස්සට ඉගෙන ගමු. දැනට හිතන්න අපේ ගාව තියෙන අනිවාර්යෙන් parameter එකක් ඒ information අපිට හම්බෙන්න ඕන. අවසානම එක්කෙනා තමයි අපි දැන් මේ logic එක run කරලා ඉවර වෙලා මේ database එකෙන් data fetch කරලා අපි ආයි front end එකට send කරන්න ඕනනේ. ඒ send කරන්න ඕන කවුරු අතේද කියලා අපිට පොඩි එයා එවනවා vehicle එකක්. අපේ vehicle එකට කියනවා response object එක කියලා. අපි මම res කියලා ලියනවා. එතකොට එයා නිකම්ම information ඉල්ලලා විතරක් එවන්නේ නැහැ. එයා ඒ ඉල්ලපු information එවන්න ඕන vehicle එකත් අපිට එවනවා. එතකොට අපිට පුළුවන් අපේ මේ information ටික මෙතන fetch කරලා ඉවර වෙලා right this is very interesting
ඒ ඉන්ෆර්මේෂන් ටික ෆෙච් කරලා ඉවරලා මට පුළුවන් මෙයා මෙන්න මේ දෙන රෙස්පොන්ස් කියන ඔබ්ජෙක්ට් එක අපිට මේ පැත්තෙන් සෙට් කරනවා. මට පුළුවන් මේ response object එක .send හරි මොනවා හරි ෆන්ක්ෂන් එකකට මෙයාගෙන් fetch වෙලා ආපු data ටික මෙන්න මෙහෙම කරලා යවන්න. එතකොට මොකද වෙන්නේ? data ටික front end එකට send වෙනවා. එතකොට මේ වගේ මේ front end එකෙන් එන data ටික request object එකට set කරන එක ඊට පස්සේ මෙන්න මේ response object එක use කරලා අපි හොයාගත්ත data ටික send කරන එක අනිත් පැත්තට front end එකට. දැන් මේ දේවල් වල තියෙන complication එක abstract way කරන්න තමයි අපි සාමාන්‍යයෙන් backend framework එකක් කියලා එකක් පාවිච්චි කරන්නේ. උදාහරණයක් විදිහට Express. ඒ framework එක බැලුවොත් ඒගොල්ලෝ අපිට මෙන්න මේ structure එක දෙනවා. අපිට තියෙන්නේ structure එක හරියට පාවිච්චි කරලා APIs expose කරන්න. එතකොට ඔන්න මම දැන් get API එක ලියලා ඉවරයි. එතකොට මෙතනදී මොකද වෙන්නේ? මම define කරනවා මට get කියන mode එකෙන් products කියලා location එකකට request එකක් ආවොත් මෙන්න මේ logic එක run කරලා data අනිත් පැත්තට දෙන්න. අපි තව endpoint එකක් ඕනනම් ඔයගලන්ට පුරුදු වෙන්න define කරමු. අපි හිතමු අපිට front end එකෙන් data send කරන්න තියෙනවා කියලා. අලුත් product එකක් අපිට add කරන්න ඕනේ මෙන්න මේ row එකට. එතකොටත් ඔයා මොකද්ද mode එක? දැන් use කරන mode එක get නෙමෙයි. get කියන mode එක අපි දෙන්නේ user කෙනෙකුට information ගන්න ඕන නම්. user කෙනෙකුට information send කරන්න ඕන නම් එයා use කරන mode එක තමයි post කියන mode එක. එයා post කියන mode එකෙන් මොන table එකටද data add කරන්න ඕන? products කියන table එකට. ඒ නිසා අපි products කියලා ඒතර මෙන්න මේ products කියන route එකේම නැත්තම් location එකේම post endpoint එක තමයි අපි දැන් මේ ලියන්නේ. ඒතර ඒකත් products තමයි. ඒතර ඕගොල්ලෝ දන්නවා request and response objects දෙක අනිවාර්යෙන් මට මම මගේ parameters විදිහට define කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්තම් front end එකෙන් information ඇවිල්ලා set වෙන්න තරක් නැහැ. හරිද? එතකොට දැන් ඔයා මෙන්න මෙතන post endpoint එක define කරලා පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේක ඇතුලේ logic එක ලියන්න. එතකොට ඔයා අහයි දැන් මට front end එකෙන් දැන් information ටිකක් එනවනේ. හිතන්න මට අලුත් object එකේ information ටික මට හම්බ වෙනවා. අනිවාර්යෙන් post request එකකට ඒ information ටික හම්බෙන්න ඕන. එතකොට මෙන්න මේ විදිහට මගේ post request එකට information ටිකක් හම්බ වෙනවා. එතකොට මේ හම්බෙන information හිතන්නකෝ JSON object එකක් විදිහට එන්නේ කියලා. ඒ JSON object එකේ name එක iPhone Air quantity එක iPhone 50ක් අපේ store එකට අලුතෙන් ආවා. ඊට පස්සේ අපි මැද්ද information ඔක්කොම අමතක කරමු. එහෙම ඒවා තියෙනවා. මේ මැද්ද තියෙන information ටික ලොකුට දාන්න එපා. ඊතන මොනවා හරි information ටිකක් එනවා. ඊට පස්සේ ඒවට පස්සේ අවසානයේ price එක 999 කියලා එනවා. එතකොට මෙන්න මේ information ටික front end එකෙන් back end එකට එවන්න එව්වම ඒ information අපිට read කරන්න ඉන්න ප්‍රධානම කෙනා කවුද? දැන් ඕගොල්ලෝ දන්නවා. response request object එක. මෙන්න මේ request object එකට තමයි මෙන්න මේ information ටික ඔක්කොම ඇවිල්ලා plug වෙන්නේ. එතකොට මේ information ටික විතරක් නෙමෙයි යාගේ IP address එක, යා login වෙලා ඉන්න user කෙනෙක් නම් යාගේ මොනවාද authentication information, තව ගොඩාක් ලොකු information තෝගයක් ඔය front end එකෙන් request එකක් back end එකට එද්දී හම්බ වෙනවා. හරිද? මම ඒක code එකෙන් පෙන්නන්නම් කොහොමද මේ information ටික හම්බෙන්නේ කියලා. එතකොට දැන් ඔන්න මේ information ටික හම්බුණා කියන්නේ මට පුළුවන් මෙන්න මේ request object එක පාවිච්චි කරලා request object එකේ body කියන නිකන් මේ request object එකේ මේක නිකන් ලොකු expanded object එකක්. මම මේ object එක පෙන්නන්නම්. මෙන්න මේ වගේ මම මේ request කියන්නේ මෙන්න මේ වගේ ලොකු information ලොකු ප්‍රමාණයක් තියෙන object එකක් පේනවනේ. ඒතර යාගේ අපිට body කියන තැන තමා සාමාන්‍යයෙන් මෙන්න මේ එවන information ටික තියෙන්නේ. එතන මම අන්න ඒක read කරලා මට පුළුවන් මෙන්න මේ information ටික අරගෙන ඊට පස්සේ information ටික database query එකකට මේ මොනවාද translate කරලා එතන මේ information ටික අපි මේ request object එකේ body එකේ තියෙන details ටික අපිට read කරලා අපිට පුළුවන් අපේ database එකට ඒ data ටික යවන්න. යවලා අවසානයේ මෙයා තාමත් අපිට එවනවා vehicle එකක් මොනා කරන්නද? මොනා හරි response එකක් දෙන්න කියලා. දැන් ඉතින් data store කරන්න කියලා එවපු response එක මේ request එකට මොනවද අපි respond කරන්නේ? හොඳම දේ තමයි අපිට තියෙනවා
රෙස්පොන්ස් එකක් දෙන්න පුළුවන් සක්සස් කියලා. මේ ඕනම රෙස්පොන්ස් ඔබ්ජෙක්ට් එක මට කියන්න අමතකුණා ඩේටා ටිකක් විතරක් නෙමෙයි අපිට පුළුවන් ස්ටේටස් එකක් කියලා එකක් යවන්න. මේ ස්ටේටස් එක එක ස්ටේටස් වර්ග තියෙනවා 200 කියන්නේ සක්සස් රෙස්පොන්ස් එක 404 කියන්නේ forbidden request එකක් 500 කියන්නේ bad request එකක් කොහොම තියෙනවා. එතකොට 200 කියලා අපි යවනවා ඒක success එකක් නිසා. එතකොට මේ success response එකක් front end එකට ගියාට පස්සේ front end එක දන්නවා හරි. data ටික හරියට fetch වෙලා තියෙන්නේ. එතකොට මෙතන data ටික හරියට store වුණාට පස්සේ මොකද්ද අපිට යවන්න පුළුවන් response එක? අපිට යවන්න පුළුවන් success response එකක් right? මෙන්න يعني එක එක frameworks වල එක එක විදියට තියෙන්නේ. මම නිකන් පෙන්නන. එතකොට 200 කියලා යවුවට පස්සේ දන්නවා right. data ටික ගානට store වෙලා තියෙන්නේ ඒකයි මෙන්න මේ success response එකක් ආයි පාරක් අපිට අනිත් පැත්තට back end එකෙන් දුන්නේ කියලා. ඒතර මේ විදිහට තමයි අපි API endpoints define කරන්නේ මේ get post update delete කියන different requests වලට. ඒතර මම හිතනවා දැන් ඕගලන්ට idea එකක් ආව ඇත්තටම API එකක් කියන්නේ මොකක්ද කියලා.